Hi, අද අපි ශ්‍රී ලංකාවේ Assassin's Creed Mirage එකේ Follow the Ferrari Trail කියන මිෂන් එක. මේකදී House of Wisdom කියන තැනේ පොත් ගිනි තියපු කෙනා කවුද කියලා හොයාගන්න තමයි තියෙන්නේ. මේකට අපි මෙතනදී පොත් බාරකාරයව හොයාගෙන යන්න තමයි තියෙන්නේ. අතන අපි රිස්පවුන් වෙන තැන ගාස්ලා ගොඩක් ඉන්න නිසා අපි පිටිපස්සේ මෙහෙන් ගිහිල්ලා ලංචුඩින් නැගලා මෙතන තියෙන වින්ඩෝ එක පැත්තෙන් තමයි ඇතුළට ආවේ. The library is guarded. Something must have happened. Crawl වෙලා තමයි යන්න තියෙන නැත්නම් අපි ඩිටෙක්ට් වෙනවා. මුලින්ම මේ පැත්තේ ගාඩ් කෙනෙක් ඉන්නවා. අපි මෙතන පොඩ්ඩක් ඒ ගාඩ් මෙතනට එනකන් අපි ඉන්නවා ටිකක්. අපිට ඊට පස්සේ යාව ළඟට එනකන් ඉඳලා ඇසසිනේට් කරන්න තියෙන මුලින්ම. අපි ඒ ගාඩ් ඇසසිනේට් කරලා මේ කොරිඩර් එක දිගේ යන්න තියෙනවා ඊළඟ ගාස් ස්ටේෂන් එක. මේක නෝමල් ලෙවල් පල්ලා පැත්තෙන් ආවම එතන ගාඩ්ස්ලා මීට වඩා ඉන්නවා. ඒ කියන්නේ මෙතනදී මීඩියම් ලෙවල් ගාඩ්ස්ලා තමයි ඉන්නේ. කියන්නේ ඒගොල්ලන් එක්ක ෆයිට් කරන්න ඒගොල්ලන්ගේ ඇටැක් රේන්ජ් ඔක්කොම ගොඩක් අඩුයි. මෙතන ඉන්න පොඩි ගාඩ්ස්ලාගේ පල්ලෙහා පැත්තෙන් ආවොත් ඒ කියන්නේ රිස්පෝන් වෙන තැනින් ආවොත් එතන ගාඩ්ස්ලා ලොකු ගාඩ්ස්ලා ගොඩක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ෆයිට් කරලා ඉද්දි ඔයාලට ටිකක් අමාරුයි ගේම් එක. ඒවල මෙතනදී මුලින්ම මෙතනදී අපි මෙහෙම ඉද්දි අර පැත්තෙන් එන ගාඩ්ස්ලා දෙන්න. එතන ගාඩ්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. අපේ පැත්තට ගාඩ්ස්ලා දෙන්නෙක් කරලා ඉන්නවා. ඒගොල්ලෝ පළවෙනි කෙනා මේ පැත්තට එනකල් අපි හිටියොත් අපි අනිවාර්යෙන් ඩිටෙක්ට් කරනවා. සෝ අපි ඒ කොරිඩෝර් දිගේ එන කෙනා එනකල් ඉඳලා ආයෙ හැරලා එනකල් පොඩ්ඩක් කියමු. ඊට පස්සේ අපිට කරන්න තියෙන පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා අර ඩිටෙක්ෂන් එක සුදු පාට එක කහ පාට වෙනකල් හිටියම ඒ ගාඩ් අපේ ළඟට එනවා. ඊට පස්සේ අපි ඒ ගාඩ්වත් මෙතනදීම ඇසසිනේට් කරලා ඊළඟ ගාඩ් ළඟට යනවා. ඊළඟ ගාඩ්වත් ඇසසිනේට් කරලා ඉමු. so next අපි නැත්තම් මෙතනින් මේ ගාඩ්ව මගහැරලා යන්නත් පුළුවන්. ඉෂුව එකක් නෑ. මොකද අපිට යන්න තියෙන්නේ ඊළඟ පල්ලෙහා ෆ්ලෝ එකට. සමහරක් වෙලාවට අපි යද්දී ඩිටෙක්ට් වෙන්න පුළුවන් මේ ගාඩ්. ඒ නිසා මේ ගාඩ් ඉස්සරහට ආව ඩිටෙක්ට් වෙන්න පුළුවන්. මෙයාවත් ඇසසිනේට් කරලා ගියොත් අපිට තව ලේසියි. එතකොට මිෂන් එක අපිට මෙසින් ඉවර කරගන්න පුළුවන්. හරි ඕකේ. next මේ පැත්තෙන් යන්න ක්‍රෝල් වෙලාම යන්න දිගටම මිෂන් එකේ නැත්තම් ඩිටෙක්ට් වෙනවා. මේක උඩින් ගිහිල්ලා එහා පැත්තට මේ මෙතන එන ගාඩ් කෙනෙක් ඉන්නවා. මෙයා මේ හරිය තියලා මාරියට ඇසසිනේට් කරන්න. නැත්නම් දෙපැත්තේ තව දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ට ඩිටෙක්ට් වෙනවා. ඊට පස්සේ එහා පැත්තේ මේ වෝල් එකට පිටිපස්සේ තව ගාඩ් කෙනෙක් ඉන්නවා. අපිට මෙතන හයිඩ් වෙලා එයාව විසිල් කරලා එළියට ගන්න පුළුවන්. විසිල් කරලා හරි. මම හිතන්නේ විසිල් එක හරියට ගාඩ්ට හුන්නේ නැහැ. අපි තව පාරක් try කරමු. හරි. දැන් මේ ගාඩ් මේ පැත්තට ආවම එයාව ඇසසිනේට් කරගන්න තියෙන්නේ. What? හරි ඊළඟට next guard ගාවට යමු. මේ අතර මේ මිෂන් එක ඇතුලේ මේ ලොකේෂන් එක ඇතුලේ ගාඩ්ස්ලා ගොඩක් ඉන්නවා. මම මේ කියන රූට් එක ෆලෝ කරා නම් ඔයාලට මේ මිෂන් එක ඉක්මනට ඉවර කරගන්න පුළුවන් ලේසියෙන්. වැඩි ඇසිස්ට් කරන්න වෙන්නේ. අපි දැන් මෙතන ඉන්න අන්තිම ගාඩ්. ඇත්තටම මෙතන ඉන්න ටිකක් ලොකු ගාඩ් කෙනෙක්. මගේ මේ වෙලාවේ හෙල්ත් එකත් අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා මම මෙතනදී සුපර් පවර් එකක් යූස් කරලා මෙයාව කිල් කරනවා. එතන තමයි ඇතුලේ ඉන්නේ. කියන්නේ මේ ලයිබ්‍රරි එකේ බාරකාරයා. ඇත්තටම මැරිලා මෙතනදී. එතකොට අපිට ඇත්තට මිෂන් එක ස්ටාර්ට් වෙන්න කලින් එයාගේ විස්තරය දැනගන්න තමයි ඉන්න තියෙන්නේ. සෝ ඇත්තටම මෙයා මෙතනදී ලෙටර් එකක් ලියලා තමයි මැරිලා තියෙන්නේ මෙයා. සෝ මෙයාගේ ඒ ලෙටර් එකේ තමයි අපිට ඊළඟ ක්ලූ එක හම්බෙන්නේ මේ මිෂන් එකට. සෝ මෙතනදී මිෂන් එක ඉවර වෙනවා. හරි ගයිස් ඔන්න අපි අද මේ මිෂන් එකේ වැදගත් කොටසක් ඉවර කරා. බලාපොරොත්තු වෙන විදියට බාරකාරයා පණ පිටින් හම්බුනේ නැහැ. I should hurry. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් Assassin's Creed Mirage වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න.